රත චුටි උනේ කේ හොඳකුත් තියෙනවා මට බලයක් තියෙනවා මේක හරි මාත් ඔයා ගැන හොයන්න ගත්ත හින්දා තමයි හේ මේ පරුවිය බලා කියාගෙන ඉන්න අහිංසක යාට හැමදේම තේරුණා ඒක නෙවෙයි ඔයා කොච්චර කාලයක් තිස්සේ මේවා කරනවද අනේ පද්ධතියක් හැදුවා තව මම මේ තොප්පිය දාගෙන හිටියොත් මෙතන ඕනේ හොඳ විවේකයක් නටන්නේ මම හිත හදුවනම් හරි ඒක කතා කරන්න මට බෑ අනික මට අවුල් වෙලා ඇති ඔයා ලෙවලා හිත හදලා ඔයාත් ඉතින් හුලන් ටිකක් වද්දගෙන එන අපොයි වෙනස් වෙන්න මම එක පිටින් ඔව් මට හොඳට මතකයි ඔය ඉන්නවලු ඔය දෙන්නට යාළු වෙන්නේ එතනයි හොඳම තැන තමයි ඔයාට හිතෙන්නේ නැති ආට ඔයාව ගැලපෙන්නේ නැහැ කියලා ඒත් ඉන්නම ඉස්සර ඉඳන් හොඳම යාළුවෝ ඉතින් තරහ වෙන්නේ නැත්තම් මම ඔයාලට පොඩි දෙයක් කියන්නද කරගන්න උඩ හොඳට හිරු එළියක් තියෙනවා එයා පනිනවා ස්ලෝ මෝෂන් එකේ තමයි ෆ්ලෑෂ් ඒක තමයි කියන්නේ අපි දෙන්නටම හොඳයි මොකද එයා ඒකට හොඳට කලින් එයාට එක කටින් අල්ල ගන්න කොහොම ටිකක් ඉන්නවද කොබෙල් ඔව් අනේ මං අරන් යනවා මං යාළුවන YouTube copyright පර්ශන නිසා මේ කොටින් එක සම්පූර්ණ වීඩියෝ මෙතනට දෙන්න විදියක් නැහැ. ඒ නිසා full video එක බලන්න පල්ලෙහි description එක තියෙන link එක කලක් කරන්න ඊට පස්සේ channel එක subscribe කරලා ආපහු බැංකු බටන් එක ඔබලා කලින් පූජායකට આવත් ඔයාලට සම්පූර්ණ වීඩියෝ එකම බලන්න පුළුවන් link එක unlock වේ. ඉන්නවද කොබෙල් ඔව් අනේ මං අරන් යනවා මං කඩවසම්ද කියලා බලන්න කණේ ස්විම් කරනලා මං ක්ලැච් බයිට හැදිච්ච ගෑනු ළමෙක් අසේ ඉන්න හොඳ විදියක් හදලා දෙයි මෙහෙම වෙලා කරන්නේ මම මේ ආවේ පොඩ්ඩක් පීනන්න පුරුදු වෙන්න මම කරගෙන යන්න මං එහෙනම් දැන් යනවා හොඳම පරිවියා එතකොට ඔය පරෙයියේද යන්නේ හැබැයි ඒක අපිට වැඩකට ඇති දෙයක් කරගන්න පුළුවන් ටික රය මේ නගරෙන් එලවන්න දාන්න කියලා උත නපුරෙන් පුරෝලා දාන්න මිස්ටර් පීජන් මම තමයි ෂැඩෝ ෆ්ලයි අකුමා කාගාමි අනේක පාරක් උතත්තා අපි තාම වැඩේට කලින් කරපු හැම මෙහෙයුමකම උත්තර මගේ ළඟමනේ තිබිලා තියෙන්නේ රතු චූටි දෙපා ඔයාව නවත්තන්න බලාගෙන ඉන්න දුෂ්ට ඔය හිටියවම තමයි මගේ පටත් බයයි පරවියන්ටත් බයයි පූල් එකේ සෙල්ලම් කර මෙන්න කෙනා මේක සතුටක් ඒඩ්‍රියන් කොහේ අහුනේ අන්තිම පාරට කියලා කියන්න පුළුවන් නම් කොච්චර හොඳද ඒ උනා ඉතින් ඔයාගේ කලින් බලේ නැති වෙන්නේ නෑනේ මොකද්ද ආයමත් කවදාවත් අපිට දුෂ්ටයෝ වෙන්න ඕන වෙන එකක් නෑ ඌ අර හදවත ගැහිනවා ඇඟ හිරි වැටෙනවා පාඩම් නේද එයාගේ හොඳ වයිදි හරිම ලස්සනයි නේ